යටේ තනි මලට ලොබින් ඈත හිඳන් තාවම රින්දු දැසෙවැලි සැඟවෙන්න වගේ අද දැසෙවැලි සැඟවෙන්න වගේ අද මාලවිකා මා බාලලියේ මාලවිකා මා Hey guys, ඉතින් 2026 පළවෙනි වීඩියෝ එක ඔන්න අද තමයි ඔයගොල්ලන්ට අරන් ඉන්න පුළුවන් උනේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති මේ දවස්වල ජපානයේ ශීත කාලේ වින්ටර් සීසන් එක තමයි යන්නේ. අපිටත් ඔන්න ඊයේ ඉඳන් ස්නෝ කරනවා. මහා ලොකුවට හිම වැටුන්නේ නැහැ. හැබැයි අර කඩින් කඩ පොඩ වැටුණා. ඉතින් උදේම නැගිට්ටා. මොකද අද අපි යන්න හිතාගෙන ඉන්න ගොසයිෂෝ රෝප් වේ. ගොසයිෂෝ රෝප් වේ කියලා කියන්නේ ජපානයේ තියෙන ස්කී කරන්න තියෙන තැනක්. මම මීට කලින් 3 පාරක් ස්කී කරලා තියෙනවා. එක පාරක් අපි මේ අද යන තැනටත් ගිහිල්ලා තියෙනවා 2023 මට මතක විදිහට. ඉතින් ආපහු යන්න හිතුවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු. මොකද යාළුවෝ ටික එළිය බලන් ඉන්නවා වෙනකන්. ඉතින් අපි යන ගමන් කතා කරමු. ගොසයිෂෝ රෝප් වේ තියෙන්නේ මම ඉන්න තැන ඉඳන් කිලෝමීටර් 63ක්. කියන්නේ නංගොයවල ඉඳන් කිලෝමීටර් 63ක් එහයි. මමයි මගේ යාළුවෝයි උදේට කාලා හිටුම් නැති නිසා අපි ගමන පටන් ගද්දිම මුලින්ම ආවේ සුකියායකට මොන හරි කාලා යන්න. අද ජපානයේ නිවාඩු දවසක් නිසා උදේ සෙනග මාර විදියට අඩුවෙන් තමයි හිටියේ. ඔන්න ඉතින් මගේ කෑම එකත් ආවා. කෑම එක ආපු ගාම මුලින්ම කරන්නේ ලංකාව විදිහට මේකට සැර ගන්න ඕන නිසා මිරිස් කුඩි ඉහ ගන්න එක. කෑම කෑවට පස්සේ අපි ආපහු අපේ ගමන යන්න පිටත් වුණා. අපි යන ගොසයිෂෝ රෝප් වේ එක ඕපන් කරන්නේ 9ට. හැබැයි රෝප් වේ එක 9ට ඕපන් කරාට අපි රෝප් වේ එකේ දිගේ උඩට ගියාට පස්සේ තියෙන ස්කී රිසෝට් එක ඕපන් කරන්නේ 10 මාට. ඒක නිසා සාමාන්‍යයෙන් 11 මාර විතර වෙද්දි අපි එතෙන්ට යමු කියලා තමයි අපි කතා කරගත්තේ. හොඳට සීසල් මූඩ් වෙන්නේ නැත්නම් ගමන පුරාවට පාර කියන වගකීම බාර වුණේ මට. ඉතින් ඇත්තට මම ගොඩාක් හොඳට පාර කියන කෙනෙක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවනේ මම පාර කියන්න කොච්චර දක්ෂයිද කියලා. කෙලිම කියෝ වැට කරා පොඩි ඔයාලට ඔය ඈතින් හිම තියෙන කන්දක් පේන්නේ. ඔන්න ඔය කන්ද ගාවට තමයි අපි යන්නේ. ඊට පස්සේ පල්ලෙහා ඉඳන් උඩට රෝප් වේකින් ගිහිල්ලා උඩ තමයි ස්කී රිසෝට් එක තියෙන්නේ. ඉතින් අපි දැන් ගොඩක් ළඟයි එතෙන්ට. හැබැයි යන අතරතුර අපිට පොඩි අකරතැබ්බයක් වුණා. ඒ තමයි මගේ යාළුවාගේ කාර් එක ලෝ ඩවුන් කරලා තමයි තියෙන්නේ. ඉතින් සමහර තැන් වලින් එකපාරම ගන්න අමාරුයි බිම වදින නිසා. අපි උදේ 11 මාර විතර වෙද්දි ගොසයිෂෝ වලට ආවා. ඉතින් තවත් වෙලාව නාස්ති නොකර ඉක්මනටම අපි ගිහිල්ලා අපේ ටිකට් අරන් රෝප් වේ එකේ උඩට යන්න ලෑස්ති වුණා. කලිසම් මාරුක එන්නේ සීතල අල්ලනකොට. ඈ? කලිසම් මාරුක එන්නේ සීතල අල්ලනවා. මේ රෝප් වේ එකේ මිල ගණන් ගැන කියනවා නම් වැඩිහිටි කෙනෙක්ට නම් 2600ක් වගේම පොඩි ළමයිට 1300ක් වගේ මුදලක් තමයි යන්නේ. IGI එකේ දොළොස්වෙනි මිෂන් එක. ඒකට ග්ලව්ස් එක අස්සට දාගන්න. එතකොට රත් වෙන ටිකට. පොඩ රත් වෙනවා වගේ වීඩියෝ. අම්මේ. ඒ උනාට හිම නැතුව වැඩක් නෑ බං. හිම තියෙන උඩ බං. ඒ වල්ලා. ටිකක් දුර යන්න ඕනේ හිම තියෙන. ඇත්තටම කියනවා නම් හැමෝටම මුලින් මේකේ යද්දී පොඩි බයක් තිබ්බට ටික ටික උඩට ගියාට පස්සේ පේන view එක දැක්කට පස්සේ ඒ බය නැත්තරම නැති වෙලා යනවා.
පට්ටම ලස්සන view එකක් තමයි උඩට පේන්නේ. ඒ වගේම මේක අමුතුම experience එකක්. කොහොම හරි අපි රෝප් වේ එකේ යන්න පුළුවන් උපරිම උසට ආවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ වගේ කොරිඩෝ එකක් දිගේ එළියට යන්න. එළියට ගියාට පස්සේ පේන view එක ගැන නම් guys කතා කරලා වැඩක් නැහැ. අට්ටියමද ඔය දෙන්නේ යන්න තර වීඩියෝකට පොඩ්ඩක්. ඒ වැටෙන්නේ අත් දෙක රිදලා දැන් නංග මේ අයිනවල් අර අහට යන්න ඕනේ මන්ට ඈ මෙතන කරකෝ දෙන්නත් එක බීමේදී බලස්තනකට යන්න ආ අදින්න නෑ අර අතන අර බාස්කට් එක චූටි ආයේ පදින එක චූටි ආයි කියන්නේ අර ඒකේ සෙට් හතරක් තමයි ගන්න නෑ බාරකට හතරක අපි පැය භාගයක් විතර හිමේ සෙල්ලම් කරලා කට්ටියගේම ෆොටෝස් එහෙම අරගෙන ස්කී රිසෝට් එකට යන්න පටන් ගත්තා. ඉතින් මෙතනදී තමයි අපිට ස්කී කරන්න ඕන වෙන බඩු රෙන්ට් එකට ගන්න වෙන්නේ. ඉතින් අපි ගත්ත ස්කී සෙට් එකට නම් යෙන් 3000ක් ගියා. ඉස්සෙල්ලාම හායි ඊළඟට අපි අපේ සපත්තු එහෙම දාගෙන ස්කී බඩු ටිකත් අරගෙන ස්කී කරන තැනට යන්න පටන් ගත්තා. මම මීට කලින් දෙපාරක් ස්කී කරලා තියෙන නිසා ලොකු බයක් නොතිබ්බට මගේ යාළුවෝ දෙන්න නම් කලින් ස්කී කරලා තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා ඒ දෙන්නගේ ෆස්ට් ස්කී එක්ස්පීරියන්ස් එක තමයි මේ සැරේ මේ තියෙන්නේ. ඒ ගියා ඔය කනුවට ඒ නවත්ත ගන්න කොහොමද බං බැලන්ස් එක තියාගෙන පුළුවන් විදිහට ගියාට මොකද guys ඇත්තටම මේක නතර කරගන්න විදිය මම හරියටම දන්නේ නැහැ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් දුර ගිහිල්ලා වැටෙන එක තමයි මම කරන්නේ. ඒ වුණාට guys මේක වෙනමම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අපි හවස 3:00 විතර වෙනකම් පුළුවන් විදිහට අපි ස්කී කරා. හරි guys හවස 3:00ට ස්කී රිසෝට් එක වහන නිසා අපි 3:00ට අපි රෙන්ට් එකට ගත්ත ස්කී බඩු ටික ඒගොල්ලන්ට බාර දීලා ජීවිතේට අමතක නොවන මතක ගොඩක් වගේම ජීවිතේට අලුත් එක්ස්පීරියන්ස් ගොඩක් එකතු කරගෙන අපි ආපහු ගෙදර එන්න පටන් ගත්තා.